ඔයාගේ අලුත් වාහනේ YouTube වීඩියෝස් ප්ලේ කරන්න බැයිද? මං කියලා දෙන්නම් ඔයගොල්ලන්ට high quality resolution එක YouTube වීඩියෝ බලන්න. ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ Google එකට යන්න. ඔයා Google එකට ගියාම ඔයා Google එකේ ටයිප් කරගන්න ඕනේ AA browser GitHub release කියලා. එතකොට මෙන්න මේ වගේ උඩින්ම එන ලින්ක් එක ඔයා ක්ලික් කරගන්න. ඔයා ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයාට එයි. ඔයා මේක ස්ක්‍රෝල් කරගෙන පල්ලෙහාට ගියාම ඔයාට හම්බෙනවා AA browser 2.2 APK කියලා ඔප්ෂන් එක. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයාට download file කියලා එකක් එයි. මේ මම කලින් download කරලා තිබ්බ හින්දා download again කියලා වැටුණා. ඊට පස්සේ ඒක download වෙන්න දෙන්න. ඒක download වුණාට පස්සේ open කරන්න. ඊට පස්සේ ඔයාට ඒක install කරන්න දෙයි. මේක install button එක ඔබලා install කරගන්න. ටික වෙලාවක් යයි මේක install වෙන්න. ඒක install වුණාට පස්සේ ඔයාලා ඒක open කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ notification එකක් මම නම් මේකේ notification on නැති නිසා මම මේක don't allow කරා. ඊට පස්සේ එන alert එක okay කරගන්න. ඒක okay කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ screen එකක් වෙයි. okay දැන් ඔයාට YouTube වීඩියෝ බලන්න පුළුවන්. බෑ තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ settings වල. settings වලට ගිහිල්ලා ඔයා search කරගන්න Android Auto කියලා. ඉතින් Android Auto කියලා search කරද්දී ඔයාට ආපි නැත්නම් මෙන්න මේ විදිහට ඔයා Play Store එකට ගිහිල්ලා අනිවාර්යෙන් Android Auto app එක download කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට scroll කරන් ගියාම ඔයාට version කියන option එක හම්බෙයි. ඊට පස්සේ මේ version කියන option එකේ මෙන්න මේ මම click කරන තැන 3 පාරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ උඩින් තියෙන තිත් click කරලා developer settings කියන එක ඔයා select කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන scroll කරන් පල්ලෙහාට එන්න. පල්ලෙහාට එද්දී ඔයාට හම්බෙයි unknown sources කියලා. මම මේක කලින් ටික් කරගෙන තිබ්බේ. ඔයා හැබැයි එතන ටික් එකක් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ටික් එකක් දාගත්තාම ඔයාගේ වැඩේ මෙතනින් ඉවරයි. ඔයාට ඊට පස්සේ ඔයාගේ ස්ක්‍රීන් එකෙන් අප්බැක් වෙලා ආය ඔයාගේ මේන් මෙනු එකට යන්න. ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔයාට පුළුවන් ඔයාගේ Android player එකේ මේන් මෙනු එකට ගිහිල්ලා මෙන්න මේ AA browser කියන ඇප් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ එන ඩිස්ප්ලේ එකේ YouTube කියන තැන ඔයා සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ආසම වීඩියෝ එක මෙන්න මේ ප්ලේයර් එකේ බලන්න.